Hello guys, ඉතින් අද අපි හදන්න යන්නේ එළවලු අච්චාරව. අද මුලින්ම ඔයගොල්ලෝ මේ වගේ ලොකු භාජනයක් අරගෙන මේ වගේ වෙරළු ටිකක් අරගන්න. ඒක හොඳට හොදගන්න ඕනේ. දැන් හොදගෙන ඉවර වුණාම මේ විදිහට එකින් එක අරගෙන භාජනයකට දාගන්න ඕනේ. දැන් අපි වෙරළු ටික නම් හොදගෙන ඉවරයි. දැන් මේ ලුණු එකෙන් හැඳි දෙකක් විතර දාගන්න ඕනේ. අපි දැන් දාගමු. මේ විදිහට චුට්ටක් විතර දාගන්න ඕනේ. දාගන්න. දැන් අපේ ලුණු ටික නම් දාගෙන ඉවරයි. දැන් අපි දාගන්න ඉවරයි. අපි දැන් හොඳට මේ විදිහට වතුර ටිකක් අරගමු. අනේ පාටික කොන්න. අපි දැන් මේ විදිහට තඹගමු. මේ වෙරළු ගෙඩි පැලෙනකම්ම තඹ ගන්න ඕනේ. අතකොට තමයි රහට එන්නේ. ඔන්න ගයිස් ඔයගොල්ලන්ට පේනවනේ මේ බුබුලුත් දානවා. බුබුලුත් දාන්න අරන් පටන් අරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇතිනේ. ඔයගොල්ලන්ට පේන ඇති කලින් තිබ්බ විදිහ නෙමෙයි මේක දැන් තියෙන්නේ. හොඳටම බුබුලු දානවා. ඔයගොල්ලන්ට පේන ඇතිනේ මේ රස්නිත් හොඳට දුම එනවා රස්නි දුම. දැන් මේක වාගට පැලිලා තියෙන්නේ. ඒ මදි තව පැලිලා තව ගොඩක් පැලෙන්න ඕනේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ වාගට පැලිගෙන ඉන්නේ. භාගයක් විතර පැලිලා තියෙන්නේ. ඒ තව පැලෙන්න ඕනේ. දැන් හොඳට බුබුලු දානකම් උක්කු වෙනකම් තියන්න ඕනේ. අපි දැන් මේකට මිරිස් දාලා තියෙනවා. මිරිස් වලට දාලා තියෙනවා. මිරිස් තව දාලා තියෙනවා. මේක දැන් කාපි කරේ තොටක ඉඳලා තමයි මේක කරේ. ඊට පස්සේ අපි දැම්ම තව මට දැන් මතක් වුණේ මේ කන්න රසට ඇවිල්ලා තියෙන්නේ මේක. ඔයගලන්ට කට් කරන එක දැකලා කොහොමද
අපේ වෙරුළු අච්චාරුව රසට තියෙන ඇති මම හිතනවා. නේ මේක දැන් නිම තියන්න ඕනේ. මම ඕන කන්නේ කන විදිහ බලන්න ඉන්නවා. රසයි. දැන් හැබැයි රස්නේ ඉන්න අපි මේක නිමෙන්න තියාගන්න. මමගේ වෙරුළු අච්චාරු පෙරේතෝ ඉන්නවනම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මීට දාගමු. හිමීට දාගමු. එකක් විතර දාගමු. එකක් දාගන්න පුළුවන්. එතෙන් දෙපා. දැන් අපි කමු.